ආශිර්වාදාත්මක සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා වුණොත් එක්ක හුස්මට හුස්මක් නාලිකාව තුළින් හරිම ඉන්ට්‍රෙස්ටිං ටොපික් එකක් තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද බොහෝ ස්වාමි පුරුෂයන්ට සහ පෙම්වතුන්ට තිබෙනා වූ ප්‍රශ්නයක් තමයි තමන්ගේ පෙම්වතිය, තමන්ගේ බිරිඳ කෙතරම් අහිංසක සුකුමල කෙනෙක් වුණත් ඇගේ හැම දෙයකටම හා කියලා එක දෙයකට එපා කියලා උපදෙසක් දුන්නම ඇය ඉතාමත් දරුණු කාන්තාවක් බවට පත් වෙලා රණ්ඩු සරුවල් වලට පැමිණිලා විවාහ ජීවිතයට ආදර සම්බන්ධතාවයට බොහෝ හානිකර පියවරන් වලට යොමු වෙන එක. ඉතින් මේ නිසාම වෙන අනිත් ආනිසංසය තමයි මේ කාන්තාවක් කතරම් හොඳ උපදෙසක් ස්වාමි පුරුෂයා දුන්නත් එය පිළිගන්නේ නැතුව රණ්ඩු සරුවල් වෙලා පෞල් ජීවිතයේ ප්‍රශ්න ඇති කර ගැනීමෙන් පමණක්ම නතර වෙන්නේ නැතුව ඔවුන් ගන්නා වූ ප්‍රඥාවෙන් ප්‍රහීන වූ තීරණ මත විවිධ ප්‍රශ්න ගැටලු වලට මුහුණ දීලා ඒ වේදනාබර ආනිසංස එම විවාහක යුවලට හෝ එම ආදරවන්ත යුවලට හෝ මුහුණ දෙන්න සිදුවේ. ඉතින් විශේෂයෙන්ම ජීවන කුසලතා තුළ පබ්ලික් ස්පීකින් ගැන කතා කරන්නා වූ අධ්‍යාපනික YouTube නාලිකාවක් වන හුස්මට හුස්මත් ජීවනයේ ආත්ම සුගන්ධය තුළින් මෙන්න මේ නිසා අද අපි කතා කරන්න යනවා විශේෂ ඉන්ට්‍රෙස්ටිං ටොපික් එක. ඒ තමයි ඔබේ බිරිඳට, ඔබේ පෙම්වතියට වේදනාබර අත්දැකීමක් නොවන පරිදි, ඇය කීකරු වන පරිදි නිසි ලෙස උපදෙස් මාලාවක් සපයා දෙන්නේ කෙසේ? එම උපදෙස් වලට ඇය කීකරු කොටගෙන ඒ තුලින් ඇය ඔබ කෙරෙහි ආදරයෙන් තව තවත් ආශක්ත වන පරිදි එය නිසි ලෙස ඇය වෙත ගෙන එන්නේ කෙසේද යන කාරණය. ඉතින් මේ සඳහා විශේෂ පියවර 7ක් අපි ඉදිරිපත් කරනවා. ඉතින් වීඩියෝ එක අවසානය තෙක්ම ස්කිප් නොකර බලන්න. මොකද මේ වීඩියෝ එකේ අපි විශේෂම දෙයක් ඔබට ඉදිරිපත් කරනවා. හැබැයි ඒක නම් වැරදියට යොමු කරගන්න එපා. මොකද යම් උපදෙස් දීමේ කලාවක් තියෙනවා. ඒ කලාව නිසි ලෙස තේරුම් අරගෙන නිවැරදි උපදෙස් දුන්නොත් ඔබේ උපදෙස් ඔබේ පෙම්වතිය හෝ බිරිඳ පිළිගන්නව පමණක් නෙවෙයි, ඉන් එහාත් යමින් ඇය ඔබට ඕනෑ පරිදි හසුරුවන්නත් ඔබට හැකියාව ලැබෙනවා. ඉතින් මේක වැරදි විදියට පාවිච්චි කරන්න එපා. කාන්තාවන් අමාරුවේ දාන්න. ඉතින් මෙය හුදෙක් භාවිතා කරන්නේ ඔබට මම යෝජනා කරන්නේ ස්වාමි පුරුෂයාගේ උපදෙස් වලට අනුව කීකරු වුණ වයිෆ් කෙනෙක් විවාහ ජීවිතයේ වඩාත් හොඳ යෝජනා තීරණ වලට අනුකූලව එකට ගමනක් යාම සඳහා සහ එහිදී ස්වාමි පුරුෂයා බලාපොරොත්තු වෙන්නා වූ යහපත් මාවතේ යාම සඳහා ඇය යොමු කරලීමට පමණක්කේ කියන අගනා වදනක් මා දෙන්න කැමතියි. ඉතින් වීඩියෝ හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එවිට අපේ අලුත්ම වීඩියෝස් ඔබ පාමුලට මේවි. මම හුස්මට හුස්මක් ජීවනයේ ආත්ම සුගන්ධය සමග සුමුදු කරුණාරත්න. හුස්මට හුස්මක් ජීවනයේ ආත්ම සුගන්ධය. ජීවිතය ලබන්න, ජීවිතය විඳින්න. ඉතින් ආදරණීය ස්වාමි පුරුෂයනේ, ආදරණීය පෙම්වතුනි, මම මුලින්ම ඔබට වටහලා දෙන්නම්. ඇයි ඔබේ පෙම්වතිය, ඇයි ඔබේ බිරිඳ ඔබ දෙන අවවාද පිළිපදින්නේ නැතුව දඩබ්බරව අකීකරුව හැසිරෙන්න හේතුව සහ ඔබ උපදෙසක් දුන්නම යමක් එපා කිව්වම ඇය ඔබ සමග අරියාදුවට පැමිණෙන්න මූලිකම වස්තු වීද සපයන්නා වූ හේතු සාධකය කුමක්ද කියා ඔබට තේරුම් ගන්න. ඉතින් මේ ප්‍රශ්නේ ගලා එනවා මිනිස් සම්භවයේ ආරම්භයේ සිට. මොකද මිනිස් සම්භවයේ ආරම්භයේදීම මනුෂ්‍යයා තුළ ක්‍රියාත්මක වුණා වූ ප්‍රධාන හැඟීම් දෙකක් තිබුණා. ඒ තමයි ඇන්ත්‍රොපොලොජි හෙවත් මානව විද්‍යාවට අනුව බිය සහ අනාරක්ෂිතභාවය. තවත් විදියකින් කිව්වොත් fear and insecure. මොකද ඔවුන් දඩයමේ යනකොට ඕනම වෙලාවකදී සතෙක්ගේ ප්‍රහාරයකට ලක් වෙන්න පුළුවන්. නැත්තම් සබාදහමේ යම්කිසි ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්.
ඉතින් මේ නිසා ඔවුන් තුළ තිබුණා බිය සහ අනාරක්ෂිත භාවය. ඉතින් මේ යුගයේ ජීවත් වූ කාන්තාව තුළ මේ බිය සහ අනාරක්ෂිත භාවය පිරිමියාට සාපේක්ෂව ඉතාමත් ඉහළ මට්ටමකින් තිබුණා. මොකද සැමියා දඩයමේ ගියාම බිරිඳට තමයි ඒ කැලෑවට වෙලා තමන්ගේ දරුවෝ පෝෂණය කරගෙන ආරක්ෂා කරගෙන සිටීමේ වගකීම තිබුණේ. ඉතින් යම් විදියකින් තමන්ගේ සැමියා මිය ගියහොත් ඒ කාලේ මේ EPF ETF නැහනේ. අනද්දරු වර මුදල් නැහනේ. ඉතින් ඒ පවුලට, ඒ දරුවන්ට, ඒ බිරිඳට ඉතාමත් සෝචනීය ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා කාන්තාව තුළ සහජයෙන්ම අනාරක්ෂිතභාවය සහ බිය කියන හැඟීම ඉතාමත් දැඩි වශයෙන් ස්වාමියාට වඩා ඒ කාලේ ඉඳන්ම පැවතිලා. ඉතින් වර්තමානයේත් එය ඒ ආකාරයෙන්ම පවතින බව මා ඉතාමත් කනගාටුවෙන් උනත් ඔබට සඳහන් කරන්න කැමතියි. ඒ වගේම මෙහෙම දෙයක්ත් වුණා. පුරුෂයා කාන්තාවට වැඩිය ශරීර ශක්තියෙන් වැඩි නිසා කාන්තාවට ඔහුගේ ආධිපත්‍යයට අනසකට හැම වෙලාවකම යටත්ව ජීවත් වෙන්න සිදු වුණා. ඉතින් මෙතෙන්දී පුරුෂාධිපත්‍ය තුළින් සිදු වුණා වූ හිංසනය නිසා කාන්තාව බොහෝ වශයෙන් පුරුෂයාගෙන් වෙන්නා වූ අනාරක්ෂිත භාවයක් ගැන යම් හැඟීමක් සහජයෙන්ම පෙරදරි කොටගෙනයි ජීවත් වන්නේ. ඉතින් මෙන්න මේ පසුබිම තුළ ගමන් කරන්නා වූ කාන්තාව කියන චරිතය ඔබ පළමුව තේරුම් ගත යුතු වෙනවා. ඉන්පසුව අපි ඉතාමත් සරලව පියවර 7කින් ඔබට පැහැදිලි කරලා දෙනවා මෙන්න මේ කාන්තාවට ස්වාමි පුරුෂයා හෝ පෙම්වතා නිවැරදි ලෙස උපදෙස් ලබා දීමේ ක්‍රමෝපාය. ඒ පියවර 7 තේරුම් අරගෙන ඔබ නිසි ලෙස ඇයට උපදෙස් ලබා දීම සිදු කළොත් ඔබේ උපදෙස් ඉතාමත් ආදරයෙන් ඇය පිළිගන්න අතර තවත් සුභාරංචියකුත් ඔබට කියන්න කැමතියි. ඇය ඔබ කෙරෙහි ආදරයෙන් වශීකృత වෙලා ඔබේ විවාහ ජීවිතයේ ආදරය වඩා උද්දීපනය වෙන්න එය හේතු සාධක වෙනවා. ඉතින් කෙසේද කාන්තාවක් වශී වන පරිදි උපදෙස් ලබා දීමක් සිදු කරන්නේ ස්වාමි පුරුෂයෙක් විසින් විශේෂයෙන්. මෙහිදී ඔබට බලපාන පළවෙනි පියවර තමයි ඔබ තේරුම් ගත යුතු වෙනවා ඔබේ බිරිඳ, ඔබේ පෙම්වතිය ඔබෙන් උපදෙසක් පතන තරමට, ඔබ දෙන උපදෙස ආදරයෙන් පිළිගන්නා වූ තරමට ඔබේ ආධිපත්‍ය සහ ඔබේ ප්‍රතිරූපය ඔබ ගොඩනගා ගත යුතුයි. උදාහරණයක් වශයෙන් හිතන්න, ඔබ මෝටර් රථයේ යනකොට පාරේ සිඟා කන මිනිස්සෙක් ඇවිල්ලා වාහනේ නතර කරන්න කියලා ඔබ ගමන් කරන විදිය වැරදි කියලා පැවසුවොත් ඔබ අහනවද? නමුත් ඔබ පොලිස් නිලධාරියෙක් පවසනකොට අහගෙන ඉන්නවා. මොකද පොලිස් නිලධාරියට ඒ සඳහා ඔබ කෙරෙහි ආධිපත්‍යයක් තබන්න හැකියාව තිබෙන නිසා. ඉතින් මෙහිදී කාන්තාවක් වශී වන විදියට, ඔබේ උපදෙස් පිළිගන්න පුළුවන් වන විදියට ඇය හැඩගැසෙන්නා වූ ප්‍රතිරූපයක් සහ ආධිපත්‍යයක් ඔබ ගොඩනගා ගන්නේ කොහොමද කියන එක මූලික වශයෙන් අපි අවධානය යොමු කළ යුතු වෙනවා. මෙහිදී මා ප්‍රකාශ කරන්නේ ඔබ නිකන් කාඩ්බෝඩ් වීරයෙක් වෙන එක ගැන නෙවෙයි. ඔබටත් අවට සමාජයටත් යහපත් දෙයක් ගෙනෙන මිනිසෙකු වශයෙන් ජීවත් වෙමින් ඒ වටා ඔබ ගැන යම් ප්‍රතිරූපයක් ඇයට දැනෙන පරිදි ඔබ ජීවත් වෙලා පෙන්වීම මූලික වශයෙන්ම සිද්ධ කළ යුතුයි. ඒ වගේම ස්වාමි පුරුෂයෙක් හෝ පෙම්වතෙක් අවට සමාජයට යහපත් වූ ආධිපත්‍යයක් ගෙනෙන්න පුළුවන් කෙනෙක් විදියට ජීවත් වෙමින් ඒ යහපත් වූ ආධිපත්‍ය තමන්ගේ පෙම්වතියට හෝ තමන්ගේ බිරිඳට ගෙනෙන්න පුළුවන් වූ කෙනෙක් වශයෙන් ජීවත් වුණොත් මං හිතන්නේ ඒ ස්වාමි පුරුෂයා කියන උපදේශක් පිළිගන්න ඒ කාන්තාව මැලිවන්නේ නැහැ. එෙහිදී පියෙක් නම් තමන්ගේ දරුවන්ට නිසි ආදර්ශමත් ජීවිතයක් ගත කරමින් නිවැරදි ආධිපත්‍යකේ යුක්තව කටයුතු කිරීමක් සිදු කරන මිනිසෙකු වශයෙන් පෞල් ජීවිතය තුළ ජීවත් වෙමින් ඒ ජීවත් වීම තම බිරිඳට, තම පෙම්වතියට බෙදා හදා දීමක් තුල තමයි මෙන්න මේ ආකාරයේ යහපත් ආධිපත්‍යයක් ලබා දීලා ඒ තුලින් ඔබේ උපදෙස් පිළිගන්නා වූ
පෙම්වතියක් හෝ බිරිඳක් ඔබට බිහි කිරීමේ හැකියාව ලැබෙන්නේ. දෙවැනි පියවර තමයි ඔබ ජීවිතයේ නිවැරදි වෙලාවට නිවැරදි තීරණ ගන්න මිනිසෙකු බව ඇය දැන සිටිය යුතු වෙනවා. එය ඇගේ ජීවිත අත්දැකීමෙන්ම ඇය අත්දැකපු දෙයක් විය යුතුය. ඔබ විවිධ ප්‍රශ්න ගැටලු මැදින් යද්දී නිවැරදි තීරණ ගත්ත කෙනෙක් වශයෙන් ඔබේ ජීවිතය සඵලවත් භාවයට ගෙනහල්ලා ඒ ගැන සමාජය සාක්ෂි දරන විට ඒ ගැන ඔබේ පෙම්වතිය ඔබේ බිරිඳ අත්දැකීම් ලබන විට ඔබ ගන්න තීරණ හැම විටම නිවැරදි තීරණ නොවුනත් බහුතරයක් වෙලාවට ඔබ ගන්න තීරණ නිවැරදි තීරණ වන බවට ඇතුළ විශ්වාසයක් ගොඩනැගෙන. ඒ විශ්වාසය මත ඔබ යම් උපදෙසක් දෙමින් යම් තීරණ ගැනීමකදී මඟ පෙන්වීමක් දුන් විට ඇය එක හිතින් එය පිළිගැනීමට සූදානම් වනවා. තුන්වෙනි පියවර වශයෙන් ඔබට භාවිතා කරන්න පුළුවන් වන්නේ මනෝවිද්‍යානුකූල විවිධ ක්‍රමෝපාය. මෙහිදී ඉතාමත් වැදගත් වන්නා වූ මනෝවිද්‍යානුකූල ක්‍රමෝපායක් තියෙනවා. එකට කියන්නේ චමාලියානු ආචරණය කියලා. චමාලියානු ආචරණය කියලා කියන්නේ මනුෂ්‍යයන් බොහෝ විට කැමති තමන් හා සමාන විදියට සිතුම් පැතුම් පවත්වාගෙන යන තමන් හා සමාන අත්දැකීම් මගින් යමින් ඒ අනුව කටයුතු කරන්නා වූ මනුෂ්‍යයන් සමග එකට ජීවත් වෙන්න. ඔවුන් ඒ මනුෂ්‍යයන්ට වශීකృత වෙනවා. මං හිතන්නේ කාන්තාවන් කතාවෙන් වශී කරන කලාව අපේ පෝස්ට් එක තුලින් අපි ඒ ගැන ඔබට වැඩිදුරටත් අදහස් දක්වලා තියෙනවා. ඉතින් මං ඒ ගැන ඔබට මේ කාඩ් එකකුත් දානවා ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ පළවෙනි කමෙන්ට් එකෙත් මං ඒ ලින්ක් එක දාලා තියෙනවා. ඔබ ඒ ගැන නැවතත් සිතා බැලීමක් සඳහා එය නරඹලා ඒ ගැන තවදුරටත් ඔබ අධ්‍යයනයක් ලබා ගන්න. ඉතින් මෙන්න මේ විදියට ඔබ හැම වෙලාවකම තමන්ගේ පෙම්වතියට තමන්ගේ බිරිඳට ඔවුන්ගේ සිතුම් පැතුම් ඔවුන්ගේ කැමැත්තවත් තේරුම් අරගෙන ඒ කැමැත්ත ඒ සිතුම් පැතුම් ඔබෙත් සිතුම් පැතුම් වූ මිනිසෙකු බවට පත් වෙලා. උදාහරණයක් වශයෙන් ඇය කැමති නම් මල් හිටවන්න ඔබ මල් හිටවන මිනිසෙක් වෙලා ඇයට උපදෙස් දෙන්න. ඇය දිනාගෙන ඇයට උපදේශනයක් දෙන්න ප්‍රශ්නයකදී කටයුතු කරන ආකාරය. ඒ වගේම තවත් ඉතාමත් වැදගත් මනෝවිද්‍යානුකූල ක්‍රමෝපායක් තමයි දුර්ලභ මිනිසෙකු බවට පත් වීම. මණිකක් වුණත් මහ පොළවේ හැම තැනම තිබුණොත් ඒකේ වටිනාකම නැහැ. එවිට ඒක නිකම් බොරළු ගලක්සේ නොවටිනා වෙනවා වගේ. ඔබ හැම විටම ඇය සමග සුලභ වූ මිනිසෙක් බවට පත් වුණොත් සාමාන්‍යකරණය වීම ඕනමටත් වඩා වුණොත් ඇය ඔබ කෙරෙහි වශීකృత වීම අඩු වෙනවා. සමහර වෙලාවට සමහර ස්වාමි පුරුෂයෝ ඉන්නවා සාමාන්‍යයෙන් කාන්තාව තමයි වැඩියෙන් කතා කරන්නේ. කාන්තාවට වැඩිය ස්වාමි පුරුෂයා කතා කරන්න යනවා. ඊට පස්සේ ස්වාමි පුරුෂයා කතා කරන එක බිරිඳට බෝරින් වෙනකොට, පෙම්වතියට බෝරින් වෙනකොට ඔබ දුර්ලභ ගණයේ මිනිසෙක් බවට පත් වෙනවා. ඉතින් මෙයට හොඳ මනෝවිද්‍යානුකූල නාමයක් තියෙනවා බුදු නිරාවරණය වීමේ ආරම්භය කියලා. ඔබ හැම වෙලාවම ඇයට දුර්ලභ ගණයේ මිනිසෙක් බවට පත්වන්න. ඔබ සුලභ වෙන්න එපා ඉස්සරහ. ඒ නිසා ඔබ දුර්ලභ ගණයේ මිනිසෙකු වශයෙන් ඔබ ඇයට නිසි උපදෙස් දෙනකොට චමාලියානු ආචරණය තුලින් ඇගේ සිතුම් පැතුම් හා සමානව කටයුතු කරන කෙනෙක් වශයෙන් ඇය දිනාගෙන ඔබ උපදෙස් දෙනකොට ඇය එක හිතින් ඔබේ උපදෙස් පිළිගැනීමට කැමැත්තෙන් සිටී. ඒ වගේම ආදරයත් එක්ක බැඳුනා වූ සුවිශේෂී හෝමෝන් එකක් තියෙනවා. විශේෂයෙන් කාන්තාවන්. ඒ තමයි ඔක්සිටොසින්. ඉතින් මෙන්න මේ ඔක්සිටොසින් හෝමෝන් එක තුලින් ඇගේ ආදරය වැඩි වෙන විදියට ඒ ඔක්සිටොසින් හෝමෝන් එක ඇය තුළ උත්තේජනය කරමින් ඔබ උපදෙස් ලබා දුන්නොත් මා හිතන්නේ ඒ කාන්තාව ඔබේ උපදෙස් එක හිතින් පිළිගන්න කැමැත්තක් දක්වා. මොකද කාන්තාව යනු තම සුකුමල කෙනෙක්. ඇයට බොහෝ වශයෙන් ආදරය ස්වාමි පුරුෂයාගෙන් පෙම්වතාගෙන් අවශ්‍ය වෙනවා. ඒ ආදරයත් එක්ක යම් දෙයක් ඔහු පැවසුවොත් ඒ දේ වෙනුවෙන් ජීවිතය වුණත්
ඇය දෙන්න කැමැත්තෙන් සිටින තරමටම එයට ළඟාවීමේ හැකියාවක් ඇය තුළ ඇය ගොඩනගා ගන්න. ඉතින් ඒ නිසා මුදු ස්පර්ශයකින් ආදරණීය සිප ගැනීමකින් වගේ දෙයකින් ඇගේ ලවින් හෝමෝන් එක ඔක්සිටොසින් හෝමෝන් එක උත්තේජනය කරලා ඒ අවස්ථාවේදී ඔබට පුළුවන් ඇයට ඒ අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කරන්න. ඒ වගේම කාන්තාවක් ලිංගික ජීවිතය තුළදී සුරාන්තයට පත් වුණාම ඉතාමත් දැඩි ලෙසවම මේ ඔක්සිටොසින් හෝමෝන් එක ක්‍රියාත්මක වෙනවා, උත්තේජනය වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී ඇයට ඒ ආදරණීය හැඟීමත් එක්ක නිදි ආහනේදී ලබා දෙන්නා වූ උපදෙසක් ඇය එක හිතින් පිළිගැනීමට කැමැත්තක් දක්වනවා. ඒ නිසා ඇගේ ඔක්සිටොසින් හෝමෝන් එක උත්තේජනය කළා. ඇගේ හදවත ආදරයෙන් බබලවලා ඔබ ඇයට උපදෙස් ලබා දෙන්න. ඒ උපදෙස් ලබා දෙන විට ඔබේ අයි කන්ටැක්ට්ස් මං කලිනුත් කියලා තියෙනවා වම් ඇහෙන් ඇයට ලබා දීලා. ඒ කියන්නේ ඔබේ වම් ඇහැ ඇගේ වම් ඇහැට සමපාතව තබාගෙන ඔබේ වම් ඇහෙන් ඇගේ වම් ඇස දෙස බලාගෙන ඔබ උපදෙස් දෙන්න. ඔබ උපදෙස් දෙන්න යන විට ඇගේ මානසික මට්ටම හිතන්න. ඇය බොහෝ හෙස මහන්සි වෙලා යම් පීඩනයක ඉන්නවා නම් පළමු කොට ඇය විවේකී කරලා ඇය සැහැල්ලු කරලා ඇගේ හදවත ආදරයෙන් ආලයෙන් පුරවලා ඔබ ඇගේ අතක් ආදරයෙන් ස්පර්ශ කරගෙන ඔබේ උපදෙස් ඇයට ලබා දෙන්න. හතරවෙනි පියවර තමයි ඔබ කාන්තාවට උපදෙස් දෙනකොට ඍණාත්මක ස්වරයෙන් උපදෙස් දෙන්න යන්න එපා. මොකද ඍණාත්මක ස්වරයේ උපදෙස් කියලා කියන්නේ? බොහෝ විට ස්වාමි පුරුෂයන් සහ පෙම්වතුන් කරන දේ තමයි තමන්ගේ පෙම්වතියට මේක කරන්න එපා, මේක කරන්න එපා, එපා. ඒ ඍණාත්මක උපදෙස් ඇය නෙවෙයි කුඩා දරුවෙක් වුණත් පිළිගන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. එහෙමනම් මොන විදිහේ උපදෙස්ද ඇය පිළිගන්න කැමැති වන්නේ? අපි පස්වෙනි පියවරට එනවා. ඒ තමයි ප්‍රතිජනනාත්මකව ඔබ උපදෙස් දෙන්න. ඍණාත්මකව නිෂේධනාත්මක උපදෙස් වෙනුවට ඔබ සුභවාදී ප්‍රතිජනනාත්මකව උපදෙස් ලබා දෙන්න. ඒ කෙසේද? යම් දෙයක් ගැන ඔබට ඇය යොමු කරන්න අවශ්‍ය නම් ඩාලින් අපි මේකත් මෙහෙම කරා නම් හොඳයි නේද? ආදී වශයෙන් යෝජනා කරන ස්වරූපයෙන් ඇයට උපදෙස් ලබා දෙන්න. එමෙන්ම ඒ උපදෙස් තුලින් ඇගේ ජීවිතයට ලැබෙනා වූ වටිනාකම සහ එහි ප්‍රතිලාභ ගැන ඇයට දැනෙන්න සලස්වා ඒ තුලින් උපදෙස් ලබා දීම ඉතාමත් සාර්ථක ක්‍රමයක් වෙනවා. උදාහරණයක් වශයෙන් ඔබේ බිරිඳ හින්දි ටෙලිනාට්‍ය බලනවා. ඒ වෙලාවටම ඔබ ප්‍රවෘත්ති බලනවා. මේ වෙලාවට ඔබ ඩාලි මෙන්න මේ ඔය හින්දි කබල් බලන්න නැතුව මෙන්න මේ ප්‍රවෘත්ති බලන්න එහෙම කියලා කියන්නේ නැතුව ඩාලි අපේ දරුවන්ටත් මේ ඉතාමත් අපි හොඳ ආදර්ශයක් වෙනවා. ටෙලිනාට්‍ය වෙනුවට මේ වෙලාවට අපි ප්‍රවෘත්ති බැලුවනම් ඒක නිසා අපි ප්‍රවෘත්ති බලමු. බලලා අපි පස්සේ වෙලාවක අපි ටෙලිනාට්‍යයක් බලමු. එහෙම කියලා ඔබ ඇය ප්‍රවෘත්ති බලන්න යොමු කරලා ඒ වෙලාවේදී ඇගේ ඔක්සිටොසින් වර්ධනය වන අභ්‍යාසවන්හි යෙදෙමින් ඇය ප්‍රවෘත්ති බලන්න යොමු කරන්න. එනම් ඇය ඔබ පවසපු උපදෙසට කීකරු වුණාම එහි ප්‍රතිලාභ ඇයට දැනෙන්න සලස්සන්න. ඔබ කියනවා ඇයට ටෙලිනාට්‍ය නොබලා ප්‍රවෘත්ති බලන්න කියලා. ඇය ඔබට කීකරු වෙනවා. මොකද එහි වටිනාකම ඇය තේරුම් ගත්ත නිසා. ඉතින් ඔබ එහි ප්‍රතිලාභ ඇයට දැනෙන්න සලස්සනවා. ඒ තමයි ඊට පස්සෙන්දා ඔබ ඇයට නිවාඩුවක් දෙනවා. ඔබ කෑම වියලා ඔබේ අතින් ඇයට පිළිගන්වලා හොඳ හින්දි චිත්‍රපටයක් ඇයට නරඹන්න ඔබ ඉඩ සලස්සනවා. ඉතින් ඒ තුලින් ඇය තව තවත් මොටිවේෂන් වෙනවා. ඔබ දෙන උපදෙස් පිළිපැදලා ඒ තුලින් පෞල් ජීවිතය අලංකෘත වූ ආදරණීය නිවසක් බවට පත් කරගන්න. 6 වෙනි පියවර ඊටමත් වැදගත් පියවරක් වෙනවා. ඒ තමයි කාන්තාවක්ගේ සැබෑ අවශ්‍යතාවය. පුරුෂයා හා සමතත්වය. මොකද පුරුෂාධිපත්‍ය නිසා ඊටමත් දැඩි ලෙස ප්‍රකම්පනයට පත් වුණා වූ වේදනාවට පත් වුණා වූ
කාන්තාවන්ගේ හදවතේ තිබෙන්නා වූ කැකෑරෙන අවශ්‍යතාවයක් තමයි පුරුෂයා හා සම අවස්ථාව. එම නිසා ඔබේ බිරිඳත් ඔබ වැනීම අයිතිවාසිකම් තිබෙන්නා වූ මනුෂ්‍යයෙකු බව තේරුම් අරගෙන ඇයට සම අවස්ථාවක් ජීවිතය ලබා දෙමින් ඒ සම අවස්ථාවන් ඇයට ලැබෙන අවස්ථාව ඇයට දැනෙන මොහොතේදී ඔබ උපදෙස් ලබා දීම සිදු කරනකොට ඇය ඉතාමත් ආදරණීය ලෙස ඒ දේවල් බාරගනී. දැන් 7 වෙනි පියවර ඉතාමත් ප්‍රබල පියවර. මේ තුලින් ඔබට පුළුවන් කාන්තාවක් ඔබට අවශ්‍ය පරිදි භාවිතා කරන්න. නරක පැත්තට නෙමෙයි යහපත් පැත්තට යොමු කරන්න. මේ කතා කරන්නේ මේ ඔවුන්ගේ බ්‍රේන් වොෂ් කිරීමක් ගැන නෙවෙයි. මේ කතා කරන්නේ ඔවුන් අපිට අවශ්‍ය පරිදි භාවිතා කිරීමක් ගැන නෙවෙයි. මේ කතා කරන්නේ ඔබට පුළුවන් මෙන්න මේ ක්‍රමයෙන් ඔබ පවුලක් වශයෙන් තිබෙන්නා වූ ඉලක්ක කරා ඇය යොමු කරලවීම සඳහා නිසි උපදෙස් මාලාවක් ප්‍රායෝගික ජීවිතය තුළ යථාර්ථයක් බවට ඔබ දෙන්න තුළින් පත් කරගන්න. ඒ කෙසේද? මනුෂ්‍යයන්ගේ මෙහෙම දෙයක් තියෙනවා. යම් මනුෂ්‍යයෙක්ගේ සැබෑ අවශ්‍යතාවය තීරුම් අරගෙන ඒ අවශ්‍යතාවය තමන් ගාව තිබෙනවා, තමන්ට එය දෙන්න පුළුවන් කියන ස්ථිර භාවය ලබා දුන්නම ඒ ලබා ගැනීමේ අදහසින් ඒ කෙනා අනිත් කෙනා කියන්නා වූ ඕන දෙයක් කිරීමට පෙළඹීමේ හැකියාවක් තිබෙනවා. එනිසා ඔබේ බිරිඳගේ මොනවද අවශ්‍යතාවය? ඇගේ මොනවද සිහින? ඇගේ ජීවිතයේ හොඳම වර්ෂන් එක ගෙනීමට ඔබ කැප වුණා වූ කෙනෙක් වශයෙන්, එයට සහාය දෙන්නා වූ කෙනෙක් වශයෙන්, එය සාර්ථක කර ගැනීමට උපදෙස් දෙන්නා වූ කෙනෙක් වශයෙන්, ඒ උපදෙස් සාර්ථක කරගත්තා වූ පවුලක සමාජිකයෙක් වශයෙන් ඔබ ඇයට අවශ්‍ය දේ ලබා දෙමින් ඔබේ උපදෙස් ලබා දෙන්න. මේ ක්‍රමය හරි ප්‍රබල දෙයක්. මේකෙන් ඕනම මනුෂ්‍යයෙකු තමන්ට අවශ්‍ය විදියට භාවිතා කරන්න මනුෂ්‍යයෙකුට හැකියාවක් ලැබෙනවා. ඉතින් මෙන්න මේ පියවර 7 තුලින් ඔබට පුළුවන් ඔබ දෙන උපදෙස් පිළිගන්නා වූ ආදරණීය බිරිඳ, ආදරණීය පෙම්වතියා බිහි කරන්න වගේම යම් කාන්තා පාර්ශවයක් මෙය බලනවා නම් තමන්ගේ ස්වාමි පුරුෂයා, තමන්ගේ පෙම්වතත් තමන්ගේ උපදෙස් පිළිගන්නා වූ කෙනෙක් බවට පත් කරගන්න මේ සඳහා මේ යම් යම් පියවරන් ඔබ භාවිතා කරන්න. ඉතින් අවසාන වශයෙන් මෙන්න මේ ප්‍රශ්නේ මම ඔබෙන් අහනවා. මේ මොන දේ කරත් උපදෙස් පිළිගන්නෙම නැති මුරණ්ඩු කාන්තාවක් නම් කොහොමද කර යුතු වන්නේ? සමහර වෙලාවට සමහර මිනිස්සු ඉන්නවා ගින්දරට පිච්චෙනවා කියලා දැනගත්තම අත පුච්ච ගන්න නැතුව ජීවත් වෙනවා. තවත් සමහර මිනිස්සු ඉන්නවා අත්දැකීමෙන්ම අත පුච්චගෙන ඒ ඉගෙන ගන්නා වූ අය. ඉතින් ඇය උපදෙස් පිළිගන්නේ නැතිනම් ඒ නොපිළිගන්නා වූ උපදෙස් නිසා යම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න අත්දැකීමක් බවට එයපත් වෙන ඉඩ ප්‍රස්තාව වැඩි බව ඇයට වටහා දෙමින් ඇය එකඟ වන්නේ නැතිනම් එයින් බැට කාලා ඉගෙන ගන්න ඔබ ඉඩ හරින්න. හැබැයි ඔබ ඊටමත් විමසිලිමත් වන්න. එයින් ඇගේ ජීවිතයේ සුවිශාල පරිහානියක් හෝ සුවිශාල විනාශයක් නොවන පරිදි, ඇගේ ජීවිතයට සුවිශාල හානි සිදු නොවන පරිදි ඇය රැක බලා ගනිමින්, ආරක්ෂා කර ගනිමින් ඇයට ඒ දේ සිදු කරන්න එයත් පිළිගන්නේ නැතිනම්, කිසිම ආකාරයකින් උපදෙසක් පිළිගන්නේ නැති මුරණ්ඩු කෙනෙක් නම් ඔබට පෙම්වතෙක් වශයෙන් මා දෙන උපදෙස් තමයි දෙන්නගේම යහපත පිණිස ඔබ තීරණයක් ගන්න. උපරිම උත්සාහ ගෙන මනෝවෛද්‍යවරයෙකුටත් යොමු කොට ඒත් හරියන්නේ නැත්තම් ඔබ තීරණයක් ගන්න. ඒ ඇය අත්හරින්න නෙවෙයි, ඇයට ගැළපෙන පරිදි ඔබ හැඩගැසෙන්න. හැබැයි ඒ සඳහා මේ දේටත් සූදානම් වෙන්න. පවුල් සංස්ථාව තුළ සිදුවන්නා වූ සුවිශාල අලාභ සහ පරිහානි තත්ත්වයන්ට මුහුණ දීමට ඔබට සිදුවේවි.
හැබැයි විවාහය කියලා කියන්නේ පැමිණි දුක් පැණි රසයි කියලා ජීවත් වෙන ගමන. ඒ ගමන සතුටු සිතින් මුහුණ දෙමින් ජීවිතය ජය ගන්න. ඔබට සුබ දවසක්.